right අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද use case diagram එකක් අඳින්න කියලා. එතකොට අපි use case diagram එක තමයි use case එකක් අපි අංකණය කරන්නේ මේ විදිහට. මේ විදිහට රෝමක් අඳිනවා. ඒක ඇතුලෙන් අපි දාන use case එක. ඒක ඇතුලෙන් අපි use case එක දානවා. එතකොට use case එක හැම වෙලේම verb එකක් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ක්‍රියාපදයක් වෙන්න ඕනේ use case එක. ඊට පස්සේ use case ගැන අපි කතා කරද්දී අපි කතා කරන option දෙකක් ගැන include සහ extend. අපි මුලින් කතා කරමු include කියන option එක. include කියන option එකේ වෙන්නේ මොකද use case දෙකක් තියෙනවා. place order සහ make payment. එතකොට include කියන option එකෙන් වෙන්නේ place order කියන use case එක අපි සිද්ධ කරන්න නම් අපි අනිවාර්යයෙන්ම make payment කියන use case එක execute කරන්න ඕනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම වෙන use case එක, ඒ කියන්නේ එක use case එකක් execute කරන්න තවත් use case එකක් අනිවාර්යයෙන්ම execute කරන්න ඕන නම් අපි ඒකට include දානවා. එතකොට අපි දැන් place order එක කියන use case එක execute කරන්න ඕන හින්දා අපි arrowhead එක දාන්නේ make payment කියන use case එක පැත්තට. ඒ කියන්නේ පළවෙනියට execute කරන්න තියෙන execute කරන එකට නෙමෙයි පළවෙනියට execute කරන එකට මුලින් execute කරන එකට හැර අනිත් එකට තමයි අපි arrowhead එක දාන්නේ. ඊට පස්සේ අපි කතා කරමු extend. extend කියන option එකේදී වෙන්නේ දැන් හිතන්න ඔයා machine එකට log වෙනවා. machine එක log වෙද්දී ඔයා password එක ඔයාට මතක නැහැ. එතකොට ඔයාට දැන් password එක මතක නැත්නම් ඒක reset කරන්න පුළුවන් option එකක් තියෙන්න බෑ. එතකොට දැන් password එක මතක නැති හින්දා reset කරන්න option නැහැ. ඒ කියන්නේ exception එකක් විදිහට තමයි අපි ඒ use case අනිත් use case එක දාලා තියෙන්නේ. ඒකින්ද තමයි අපි මේ extend කියන option එක අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙතනදී login කියන use case එකේදී log වෙන්න බැරි නම් ඒ කියන්නේ password එක මතක නැත්නම් අපි exception එකක් විදිහට දීලා තියෙනවා reset password කියන use case එක. එතකොට extend කියන option එක use කරලා තියෙන්නේ ඒකින්ද. එතකොට exception එකේ ඉඳලා එද්දි තමයි අපි arrowhead එක දාන්නේ login එකට. include එකේදී කරේ execute කරන්න කලින් ඒ කියන්නේ place order එක execute කරන්න අපි make payment කියන use case එක execute කරලා තියෙනවා. එතකොට මුලින් අපි දාන්නේ arrowhead එක දාන්නේ මුලින් execute කරන එකට. right අපි දැන් උදාහරණකින්ම use case diagram එකක් කතා කරමු. එතකොට මම මෙතන ඇඳලා තියෙනවා order processing system එකක්. එතකොට මෙතන actor කෙනෙක් ඉන්නවා. actor කෙනෙක් අඳින්නේ මේ විදිහට. actor කෙනෙක් ඉන්නවා actor විදිහට මම දාගෙන ඉන්නවා customer. එතකොට මෙතනදී කරන්නේ customer කෙනෙක් කෑම ඒ කියන්නේ foods order කරන විදිහ තමයි මෙතන use case එකෙන් අපි පෙන්වන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා මේ use cases ටිකේ අපි fill කරලෙමු. එතකොට මෙතනදී place order කියලා use case එකක් තියෙනවා. එතකොට place order කියන use case එක යටතේ තියෙනවා තව place dish order, place drink order. ඒ කියන්නේ ඔයාලා හිතන්න එතකොට බලන්න place order කියන එකේ යටතේ ඉන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන sub use case දෙකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට sub use case දෙකක් තියෙද්දි අපි කරන්නේ අර inherit වෙලා වගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි sub use case එකේ ඉඳලා arrow එකක් අඳිනවා මේ place order එකට. ඒ කියන්නේ parent use case එකට. ඒ වගේම තමයි අනිත් එකෙත්. arrowhead එකක් අඳිනවා parent use case එකට. place order ඒකේ sub use case දෙකයි place dish order, place drink order. right. එතකොට place order එක කරන්න කලින් අපි payment එකක් කරන්න බෑ. ඒකින්ද තමයි මම මෙතන make payment කියන use case එක ඇඳලා තියෙන්නේ. එතකොට අපි කලින් කිව්වා වගේ මෙතනදී add වෙන්නේ include කියන එක නේද? එතකොට ඒ කියන්නේ place order එක කරන්න අපි make payment එක කරලා ඉන්න ඕනේ. එතකොට කලින් කිව්වා වගේ place order එක වෙද්දි කරන්න කලින් අපි
මේක් පේමන්ට් එක කරන්න ඕනේ. එතකොට මේක් පේමන්ට් එක පැත්තට තමයි ඇරෝ හෙඩ් එක වැටෙන්නේ. මේ මොකද්ද? include. right. ඊට පස්සේ මෙතන තියෙන select dishes කියලා use case එක සහ මෙතන තියෙන change order කියලා order කියලා use case එක. එතකොට select dishes අපි dishes select කරද්දී හිතන්න dishes select කරාට පස්සේ අපට ඒ dishes change කරන්න ඕනේ. ඒක exception එක. ඒක option එක. වෙනම option එක. එතකොට මෙතනදී අපි use කරන්නේ extend කියන option එක නේද? අපි dishes select කරාට පස්සේ අපිට දැන් ඒක change කරන්න ඕනේ. change කරන්න ඕනේ හින්දා තමයි අපි change order කියලා use case එකක් දාලා තියෙන්නේ. එතකොට මෙතනදී use වෙන්නේ extend කියන option එක. මම extend කියන option එක මෙතන දාන්නම්. right. මම ඒකත් දාගත්තා. දැන් තියෙන්නේ කස්ටමර් මොනවත් එක්කද ඒ කියන්නේ ඉන්ටරැක්ට් කරන්න කියලා අපි පෙන්වන්නේ. එහෙම පෙන්වන්නේ අපි ඉරි වලින් යාගන්න එයා ඉන්ටරැක්ට් කරන ඒවාත් එක්ක කස්ටමර්ට ප්ලේස් කරන්න පුළුවන් ඕඩර් එක. එතකොට කස්ටමර්ට ආයෙ පුළුවන් dishes select කරන්න. ඒ වගේම කස්ටමර්ට පුළුවන් ඕඩර් එක change කරන්නත්. right. එහෙම තමයි අපි එන use case එකක් අඳින්නේ. use case diagram එකක් අඳින්නේ.